ඔයාලට කොහොමද මට මේක හොඳයිනේ. අපේ ජොල් කච්චර ලස්සනයිනේ. මට ඒකේ තිබුණා ඊට පස්සේ ඔය ගුණ print එක යාවිත් දන්නේ නැහැ ඊට පස්සේ අපි බලමු එහෙනම් ඒක මටව තිබුණා කලින් ඒවා සාඩි රීල්ක සාමාන්‍යයෙන් මගේ මේ රූම් එකටද ඊට පස්සේ පිටෝන් කරලා පෙන්නුව සන්නම ගිහින් එන්නම් අදට අලුත් තමයි ඔයාලට කොහමද අද අපි බලමු shopping කරන්න ගිහපු vlog එක. මේක නම් ටිකක් දිග වේවි. මුලින්ම ඉතින් අඳුමත් දාගත්තා. අඳුමත් දාගෙන ඊට පස්සේ option setup දෙක මට මේක හොඳයිනේ. swatch එකක් දාගත්තා. ඊට පස්සේ පොඩ්ඩක් ඉතින් හැඩ වැඩ බලලා ඊට පස්සේ අපි යන්න පිටත් වුණා. ඔය යන ගම වීඩියෝ එකක් ගත්තා. ඒක එච්චර සෙටුත් නෑ. ඊට පස්සේ බස් එකේ යන ගම ඔයගොල්ලෝ බලන්නකො වීඩියෝ එක. අපේ ජොල් කච්චර ලස්සනයිනේ. ඊට පස්සේ අපි අම්බලන්ගොඩට ගිහින් මම ටිකට් එකක් ගන්න ගියා. ටිකට් එකක් ගන්න මොනවද තිබුණා ටිකට් එකක් ගන්න ගියා. ওই ටිකට් එක ගන්න ගම. පස්සේ ටිකට් එකක් තරම් අපි එහෙම ඔය අපි බැලුවා යන්නේ මොකකටද කියලා. ඊට පස්සේ අපි මුලින්ම ගියා මට මේ හීල් එකක් ගන්න අපිට වෙඩින් එකක් එනවනේ ළඟ. ඒක නිසා දැන් වෙඩින් එක ඉවරයි. මම මේක වීඩියෝ රෙකෝඩ් කරනකොට වෙඩින් එක ඉවරයි. වෙඩින් එක එන නිසා ඒකට මට හීල් එකක් ගන්න ගියා. ඊට පස්සේ ඒකත් තරම් එහෙම ඔය අම්බලන්ගොඩේ අපිට දැන් මට ඇඳුම් ගන්න අවුරුද්දට අම්මා නම් කලින් ගත්තා. මේ ඊට පස්සේ ගියා අපි ASP එකට යන ගමන් ওই පාරේ කට්ටිය ඔය ෂූ විකුණනවා ටී-ෂර්ට් ගෙවල් වලට ඔය පුරොත් දාන්නේ ඒවට මේස් වලට දාන ඉටි කොරද ටී-ෂර්ට් ෂර්ට් ගවුන්ද හැම එකක්ම ඔය පාරවල් වල සේල් වගේ නිකන් අර දාලා තිබුණා. තව ඔය මල් වාස්ද තව මොනවද තිබුණේ මේ බල්බ්ද මල් වැල්ද ඔය තව ගොඩාක් දේවල් තිබුණා. තව ෂොප් වල සේල් තිබුණා. ඒ දේවල් තමයි ගොඩක් තිබුණේ. ඊට පස්සේ අපි ASP එකට ගියා. ASP එකට ගිහින් වීඩියෝ නම් ගන්න බට බැරි වුණා එච්චර. ඒකේ තිබුණා ලස්සන ටී-ෂර්ට් තිබුණා. ඒ දේවල් තිබුණා. ලස්සන ඩෙකෝස් ටිකක් තිබුණා. ගෙවල් ඩෙකෝ කරන්නේ මේ ඒව නම් තිබුණා ගොඩාක් ලස්සන ඒවා. ඒව නම් මං ගත්තේ නැහැ. මම ගත්තා මුලින්ම මට මැච් වෙන බ්ලවුස් එකක් බැලුවා. ඊට පස්සේ ඔය පිටෝන් කරන වීඩියෝස් තියෙනවා. පිටෝන් කරලා මේ දෙකෙන් මැච් වෙන එක මට නිල් පාට එක නම් එච්චර ගැලපෙන්නේ නැහැ කියලා හිතුණා. ඊට පස්සේ මම නිකන් ලා කහ පාට එක ගත්තා. ඒත් එක්කම ට්‍රවුස් එකක් ගත්තා. ට්‍රවුස් එක නම් හොඳයි. ක්වොලිටි කලර් එකත් හොඳයි. ටී-ෂර්ට් එකත් හොඳයි. ටී-ෂර්ට් එක ලස්සනයි. මම සාමාන්‍යයෙන් ක්‍රොප් টොප් වගේ බ්ලවුස් එච්චරම අඳින්නේ නැහැ. මම ටී-ෂර්ට් ෂර්ට් තමයි ගොඩක් දුරට අඳින්නේ. මේ ඒ නිසා මං වෙනසකටත් එක්ක කියලා ගත්තා. වෙනදට නම් ගන්නේ 12 මහෙන් ඩෙනිම් ගන්නේ මම. ඔය ගොඩාක් කාලයකට පස්සේ තමයි ASP එකෙන් ගත්තේ. ASP එකේ වැඩි ගන්නේ නැහැ. මේ ගන්නේ නැහැ කියන්නේ අර මම ගන්නව නම් ගන්නේ ස්කැච් කෝ එකෙන් ඇඳුම් ටී-ෂර්ට් බ්ලවුස් නම් ගන්නේ නැහැ. මම ටී-ෂර්ට්ම තමයි ගන්නේ. ගන්නව නම් ගන්නේ ස්කැච් කෝ එකෙන්. ඊට පස්සේ ආය යන්න ඕනේ ස්කැච් කෝ එකෙන් දැන් 12 මහට කලිසම් ගන්න. 12 මහෙම තමයි කලිසම් ගන්න. ඒ උනාට හැබැයි ASP එකෙත් හොඳයි කලිසම්. හැබැයි ඩිලාන් එකෙත් තිබුණා අපි ඩිලාන් එකටත් ගියා. ඩිලාන් එකේ තිබුණා පින්ටඩ් කලිසම් මම ගත්තේ නැහැ ඒව නම්. මට බය හිතුණා පින්ට් එක යාවිත් දන්නේ නැහැ කියලා හොදනකොට. ඒ නිසා එකකින් ගත්තේ නැහැ. ඒත් එක්කම ASP එකේ ඒ දෙකම අරගෙන ආවල AC නිසා මට ඒක ආයෙ 12 මාට යන්නයි හරදරයිනේ. මේ ඊට පස්සේ අපි එහෙම ඇඳුමත් අරගෙන ඊට පස්සේ LC එකටත් ගියා. LC එකෙමුත් බඩු ටිකක් අරන් වීඩියෝස් නම් ගත්තේ නැහැ. ඊට පස්සේ අපි ගෙදර ආවා. ඔය තියෙන පිටෝන් කරන වීඩියෝ එක ඔයාලා හිතන්නේ මට මොන බ්ලවුස් එකද ගැලපෙන්නේ? නිල් පාට එකද කහ පාට එකද? කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මම ගත්තේ නම් කහ පාට එක. පිටෝන් කරනකොට තියෙන ලුක් එක තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ අපි ගෙදර ඇවිත් ගත්ත බඩු ටික එකින් එකට බලමු. මුලින්ම තියෙනවා අපි බලමු එහෙනම් මම ගත්තා වෙඩින් එකට ගෙනන මට බෑග් එකක් ගත්තා.
handbag එකක්. ඒක මාරම ලස්සනයි, මාරම quality, superior quality, මාරම ලස්සනයි. fashion කරන්නත් හොඳයි. එක ඇඳුම් වලට gown වලටද, trousers මේ and blouse වලටද ඕන එකකට fashion කරන්නත් පුළුවන්. හරිම ලස්සනයි, හරිම quality. ඒක නම් ගත්තේ LC එකෙන්. ඒක 4970යි. සේ ගත්ත මම ඉයරින් ගත්තා. මටත් ගත්තා. කරාබු මේ අම්මට ගත්තු එක ඔය තියෙන එක ලස්සනයි. ඒක 1990යි. මට ගත්තු දෙකම ලස්සනයි. ඒ වුණාට මම පින්නකට දැම්මට පස්සේ කවමත් එක්ක මැච් වෙන්නේ නැහැ කියලාත් හිතුණා. මට අනේ මන්දා මම ගත්ත මම ගාව තිබුණා කලින් ඒවා. මම කලින් එකක් දැම්මේ නැහැ. මම අලුත් දෙයක් ගත්ත කෝකටත් කියලා. ඒක මැච් ලස්සනයි. ඒ වුණාට අනේ මන්ද ඔයගොල්ලෝ බලන්නකො ලස්සනයිද කියලා. ඒක 1990යි. ඊට පස්සේ මම ගත්තා මුදු දෙකක් ගත්තා. අම්මා ගත්තා. අම්මට එකක් කියලා පිස අම්මා දැම්මේ නැහැ ඒවා. මම ගත්තා මට සුදු පාට එකක්. ලස්සනයි සුදු පාට එක. අනිත් ගෝල්ඩ් පාට එක නිකන් ඒක නිකන් සෙට් නෑ වගේ. දෙකටම 420යි දෙකටම. ඊට පස්සේ මට ගත්ත හීල් එක. හීල් එක නම් ලස්සනයි, මාරම quality. මම හොය හිටියේ ටිකක් මේ අඩිය උස හීල් එකක්, ගොඩාක් උස අඩිය තියෙන හීල් එක. සාමාන්‍යයෙන් මට සැටිස් වෙන විදිහට shape මම මොකටද උස හීල් තමයි දාන්න කැමති. හීල් දෙක 3500යි. ඊට පස්සේ මම ගත්තා hair oil එකක් ගත්තා. hair oil එක ඉවරයි මගේ. මේ එකක් ගත්තා මොනවද ජැස්මින් ලග් එකක්ද කොහේක. ඒක 335යි. ඊට පස්සේ ගත්තා nail polish එකක් ගත්තා. මේ cutis remove කරන්න මේ nail polish එකක් ගත්තා. ඒක 280යි. ඊට පස්සේ ගත්තා බෑග් එකක් ගත්තා. එතකොට අපි මේ යනකොට අපි බඩු අරන් එනකොට සේල් තිබුණා. පාරේ තියෙනවනේ සේල් ගොඩාක්. නිසා අපි ගත්තා ලාභත් නිසා මේ ඒක නම් ගත්තේ අම්මට මේ හෑම් බෑග් එකක් ගත්තා. මේ වැඩිපුරම ගත්තේ ගණන් අඩු නිසා 1000යි ඒක හෑම් බෑග් එකේ. ඊට පස්සේ අපි ගත්තා ටවල් දෙකක් ගත්තා. ලොකු ටවල් එකේ පොඩි ටවල් එකක් මට. ලොකු එක 797යි. ඊට පස්සේ අපි ගත්තා මම ෂොප් එක වටේ එහෙම හැදිනකොට දැක්ක මක් තියෙනවා ලස්සන. අර ඔය මං කිව්වේ ඩෙකෝ එහෙම තිබුණේ කියලා. SP එකේ එහෙනම් ලස්සන ඩෙකෝස් තියෙනවා. ඔයගොල්ලෝ ගිහින් බලන්න මේ රූම් එකටද කිචන් එකටද සාලෙටද ඕන තැනකට තියත හැයි ලස්සන ඩෙකෝස් තියෙනවා. ෆ්ලවර් ඩෙකෝස්ද ප්ලාන්ට් ඩෙකෝස්ද ඕන එකක් තියෙනවා. මේ මග් එකක් ගත්ත ලස්සනයි මග් එක. මේ මග් එක නම් 450යි. ඊට පස්සේ අර ටවල් එක පොඩි ටවල් එක 525යි. ඊට පස්සේ ගත්තා තව බෑග් එකක් ගත්තා. ඒක නම් මට කොයි හරි යනකොට පොලේ හරි මේ කඩේකට හරි එහෙම යනකොට අරන් යන්න ගත්තේ. ඒක නම් 690යි. ඊට පස්සේ මට කලිසමක් ගත්තා ගෙදරට අඳින්න. ඒක 550යි. ඊට පස්සේ ට්‍රවුසර් එකක් ගත්තා අවුරුද්දට. ඊට පස්සේ ඒක 3695යි. ඊට පස්සේ ගත්ත බ්ලවුස් එක අර ඔයගලට මම පිටෝන් කරලා පෙන්නුවේ. ඒක 2950යි. එහෙනම් අදට අවුරුදු shopping ඉවරයි. ඔන්න ඔයාලට ගණන් එක්කම ගෙනාවා. බෑග් එක නම් ඒ ඇඳුමත් එක්ක මැච් වෙලා යනෝනි. එහෙනම් අතට ගිහින් එන්න හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදේම. එහෙනම් බුස්සන්න මම ගිහින් එන්නම් අදට. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.